ಭಾರತ ಆಸಿಯಾ නැද්ද? මට වැරදුනා. ಭಾರತ නෙමෙයි. ಭಾರತ ආසියා. හෙලෝ ගයිස්, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. හොඳයි. වාඩි වෙන්න. වාඩි වෙලා ඉන්නේ නේද? දැන් දන්නව නේද ඔය ඉල්ලලා තියෙන ආරක්ෂාව මොකද්ද කියලා? දන්නවා. පිළිගැනීමේ නිලධාරි වැඩක්. ඔයලා බොහොම මේ සැහැල්ලුවට මේක අරන් තියෙන්නේ. හිතන්න එපා මේ රස්සාව විතරක් මේ බොහොම ලේසි පාසු රස්සාවක් කියලා. මේක බොහොම වගකීම් යුතු වැඩක්. ඒ කියන්නේ පිළිගැනීමේ නිලධාරියාගෙන් තමයි මේ ආයතනය සම්පූර්ණයෙන් මැනගන්නේ. හොඳට මතක තියාගන්න. පිළිගැනීමේ නිලධාරියාට පුළුවන් මේ ආයතනය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. පිළිගැනීමේ නිලධාරියාට පුළුවන් මේ ආයතනය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත්. හරි සර්. ඒ දෙකෙන් කොයි එකද මම කරන්න ඕනේ? මොනවා? නෑ සර් කියන්න ඕන එකක් මම කරලා දෙන්න. ටක් ගාලා කරන්න. මම කිව්වේ පිළිගැනීමේ නිලධාරිය අවශ්‍යයි. ඉවසීම තියෙන්න ඕන. තියෙනවා. විනීතකම තියෙන්න ඕන. තියෙනවා. කරුණාවන්තකම තියෙන්න ඕන. තියෙනවා. ඔය බොරු ආඩම්බරකම් අරම මේවා තියෙනවා. ඒව නැති කරගන්න ඕන. ඒවා නැති කරගෙන තියෙනවා. කසාද බැඳලාද? පවුල විස්තර මොකුත් අහුවට කමක් නැහැනේ. කමන්නේ. සාමාන්‍යයෙන් මොකද තත්ත්වය විස්තර කොහොමද? මගේ පවුල ඇවිල්ලා බොහොම හොඳට සැලසුම් කරපු පවුලක්. ළමයි 11 දෙනෙක්. ළමයි 11 දෙනෙක්. ගෑනු කී දෙනාද පිරිමි කී දෙනාද? මකිනේ ගෑනු කී දෙනාද? කවුරුත් මනාර කිව්වා නේද? ඒව වැඩක් නැහැ. මං ඇහුව ගෑනු කී දෙනෙක් ඉන්නවද? වැඩක් නැහැ. නෑ. නෑ මට කන්න දෙන්න පුළුවන් නම් ඒ සත්කාර කරන්න පුළුවන් නෑ ඉතින් ප්‍රශ්නයක් නෑනේ ඒකේ ප්‍රශ්න. හලෝ මේ මම ඇහුවේ ගෑනු ළමයි කී දෙනෙක් කියන එක ඒව නෙවෙයි වෙන මොකුත් නෙවෙයි මම ඇහුවේ. ගෑනු ළමයි. ගෑනු ළමයි 8 දෙනෙක් ඉන්නේ. දැන් එහෙනම් හරි නේද වැඩේ? දැන් එහෙනම් හෙට ඉඳන් මම වැඩට එන්න. වැඩට එන්න? ඔව්. වැඩට එන්න තමුසෙව තාම තෝරගත්තේ නෑනේ. වැඩට එන්න හදන්නේ. දැන් පාන් දොරගත්තේ නේද? තමුසේ එකපාරට වැඩට එන්න හදන්නේ. හොඳයි දැන් හෙට උදේ ඉඳලා තමුසෙව අපි පිළිගැනීමේ නිලධාරියට තෝරගත්තා. තමුසේ පිළිගැනීමේ නිලධාරිය හැටියට කවුරු හරි වැදගත් කෙනෙක් ඇවිල්ලා මොකක්වත් අහුවොත් තමුසේ මොනවද කියන්නේ? මොනවද දන්නේ කියන්නේ? අපෝ ඕක සුළු දෙයක් නේ. පිළිගැනීමේ නිලධාරියයි කියන්නේ මම දැකලා තියෙනවනේ හැමදේම. පිළිගැනීමේ නිලධාරිය මම දැකලා තියෙනවා. ඔක සුළු කන්ජක් නේ. ඔක මොකක්ද? ඒ කියන්නේ පිළිගැනීමේ නිලධාරියයි කියන්නේ හොඳ ෂූට් එකක් යනකොට කයිය ටිකම දාලා පුටුවකට එන බොහොම හොඳට ආන්සර්ලා ඉන්නවා පොත්පත් මේ බල සිගරට් පැකට් එක පැත්තකින් තියෙනවා මේ හොඳට බොම්මගෙන ඉන්න එකයි තියෙන්නේ කවුරු හරි මොනවා හරි වැදගත් කෙනෙක් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් no idea ඕකනේ කියන්නේ සුළුත් දෙයක් මම දැකලා තියෙනවා එහෙනම් දැන් හරි දැන් හෙට උදේ කීයද මම එන්න ඕන වැඩට වැඩට එන්න මම තමුසෙව පත් කරේ නෑ වැඩට එන්න එකපාරට කොහොමද? තමුසේ තව ඉන්නවනේ මිනිස්සු ඒ මිනිස්සුන්ට chance එකක් දෙන්න ඕනේ. මිනිස්සු කතා කරලා බලන්න ඕනේ. තාම දැක්කනේ පොලිමේ කොච්චර ඉන්නවද? බුදුන්දුවේ ඇවිල්ලා ඉන්නේ කටුස්තු වගේ. හැල්ලපියෝ ටික. ගණ්ඩ සසලක් නෑ. ඉක් මං වගේ මිනිහෙක් නෑ. මං දන්නවනේ. එකෙක් නෑ සර්. එකෙක්. මේ ඔය හිතන්න එපා. ඔය විතරයි කියලා තව ඉන්නවා. ඒ මිනිස්සුන්ට chance එකක් දීලා බලන්න ඕනේ. හරි නෑ එකෙක්. මං දන්නවනේ නිකන් හාල්මැස්සෝ වගේ ටිකක් ඇවිල්ලා ඉන්නවා. කිසිම වැඩක් නෑ. මං කියන්නේ ඔය පොඩ්ඩක් අහරෙන් ඉන්න. පොඩ්ඩක් අහරේටලා ඉන්න. බලන්න මේ මිනිස්සුන් තව ඉන්නවා මිනිස්සු. ඔය විතරක් නෙමෙයි. සර් කියනවා නේද ගෙන්න බලන්න. ඒ බලන්න. මේ ආරෙන් ඉන්න. හැබැයි දඟලන්න නැතුව ඉන්න ඕනේ. හරියට. Good morning, sir.
good morning කිව්වා. කිව්වද? දැන් මේ මහත්මයා ඇවිල්ලා මිස්ටර් මම මිස් ප්ලාස්ටිකා. ලේඩිස් කෙනෙක් නේ. වාඩි වෙන්න. සම්පූර්ණ නම ප්ලාස්ටිකා ගලපිටමඩ. ගලපිටමඩ. ඔව් අපි ඩැඩි නම් පාවිච්චි කරේ ඩොන් ජේම්ස් කියලා. මේ අපි මමී කැන්ඩියන්නේ. ඔව්. ඉතින් මමීගේ ඩැඩිට තිබුණා මේ නම්බු නාමයක් ගලපිටමඩ කියලා. එයා ගේට් මොඩ්ලිය කෙනෙක්. ඔව් ඒ වුණාට මේ නම තමයි අපේ ඩැඩි ගත්තේ ගලපිටමඩ කියලා. නමුත් අපේ රිලේෂන්ස් එක කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ ඒ නම. මේ වෙන එකක් නිසා නෙවෙයි. මේ ගලපිට මඩ තියෙනකොට ලෙස්සයි කියලා බයට. දැන් අපිට ඒවෙන් වැඩක් නැහැ. දැන් මේ පිළිගැනීමේ නිලධාරි තනතුරට සුදුසුද කියන එක තමයි. අප්පෝ පුළුවන්. අපේ පරම්පරාවේ ඔක්කොමල්ලා ඒකට සුදුසු අය තමයි. මොකද ඒ කියන්නේ අපේ මමීගේ මමි ඉන්නවනේ. මේ ඇවිල්ලා ඉන්නවද දැන්? එයා ඇවිල්ලා නැහැ. එයා නෑ දැන්. එයා තමයි මේ කින් ජෝර්ජ් ආපු වෙලාවේ බුලත් අතක් දීලා පිළිගත්තේ. අපේ ඩැඩිගේ මමීගේ මමි. එයා තමයි ක්වීන් වික්ටෝරියා ආපු වෙලාවේ කාර් එකේ දොර ඇරියේ. දොර ඇරියේ එයා. වැහුදු වෙන එක්කෙනෙක්. ඒක නම් මන් දන්නේ හරියට කියන්න. දැන් සාමාන්‍යයෙන් සහතික මොකක්වත් ක්‍රීඩා අරම මේවා ගැන අපෝ පුළුවන් මේ මට පුළුවන් 3 cards ගහන්න පුළුවන් ඕමි බලන්න පුළුවන් 3 cards බූරුව ගන්න ගොඩයින් සාදනේ එතකොට දැන් සංගීත එහෙමත් මොකක්වත් සංගීතය පියානෝ එක ගහන්න පුළුවන් පියානෝ ගහනවා පියානෝ එතකොට ඉගෙනීම ගැන මොකක්වත් තියනවද අධ්‍යාපන මොකක්වත් සහතික අපෝ තියෙනවා මේ බීකොම් ක්ලාස් එකක් තියෙනවා මේ පෙට්‍රෝල් කොච්චර වැඩ කරනවද ඒක මේ වාහනයක් නෙවෙයි මේ අධ්‍යාපන මේ এডুকেෂන් සර්ටිෆිකේට් එකක් එච්චර දෙයක් නෑ මට නෙවෙයි තියෙන්නේ අපේ රීට් අක්කට මගේ ෆස්ට් කසින්ගේ ක්ලාස්මේට්ගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ් එයා දැන් මෙහෙ නෑ යයිනේ මේ නිව්සීලන්ත වල එයා බැඳලා ඉන්නේ ඇෆ්‍රිකන් කෙනෙක් නේ අනේ ඔව් මේ ළඟදී ඇවිල්ලාත් ගියා එයාට ඉන්නවා හරි චෝටි බේබි කෙනෙක් අනේ හරි ස්වීට් චම්පි ෆෙලෝ ඔව් ඇෆ්‍රිකන් නම් ඉතින් ලස්සනයි මේ ළඟදී මේ ෆොටෝස් වගේ කොට වෙලා තිබුණා නෑ ෆොටෝ මොකක්වත් අපිට ඕනේ මේ එහෙමනම් අපි ලියලා ගන්නලා එවන්නම්කෝ ලියමනක් එවන්න ඔව් හොඳයි මට මේ ඉංග්‍රීසි ෂෝට් ඇන්ඩ් ටයිප් එකක් දන්නවා හැබැයි මේ දවස්වල නම් ටිකක් මේ අවුට් ඔෆ් ටච් මක්කලා කිව්ව අවුට් ඔෆ් ටච් හැබැයි වීක් එකක් දුන්නා මට පුළුවන් ස්පීඩ් කරන්න ඒව කරගන්න ගිහිල්ලා දැන් අපි ලියලා දන්නලා එවන්නම් මම වන්නේ කෝස් එකක් කළානේ මක්කලා වන්නේ කෝස් එකක් කළා ජර්මන් වන්නේ ඉතින් ඒ දවස්වල හොඳට ජර්මන් මට පුළුවන් දැන් නම් ටිකක් ආයෙ බ්‍රෂ් අප් කරන්න ඕනේ ඔව් ඒවා ඕන දෙයක් කරගන්න ගිහිල්ලා මේ අපි ලියුමක් එවන්න ලියුමක් එවනවා අපි ගිය ළඟදී මේවන්නම් ලියුමක් හොඳයි ඒ කියන්නේ ඇත්තටම එවනා නේද මාව ඔව් අපි දැන් නෝනා ගිහින් දැන් ලියුමක් එවයි ඔව් අපි ගන්නලා එවන්න ෂෝපිට එවනවනේ ඔව් ලියුමක් එවන්න එහෙනම් මම ගිහින් එන්න හොඳයි ගිහින් මොකක්ද දාලා ගියේ නෑ නේද මං කිව්වේ වැඩේ හරියන්නේ නැහැ කියලා සර් දැන් හෙට ඉඳන් මම එහෙනම් වැටට එන්න නෑ තමසේ වැඩට ගන්න දවස් වෙලා තියෙන තමසේට පොඩ්ඩක් chance එකක් දෙන්න හදනවා තමසේට මේකට එනවා පොඩ්ඩක් ඉන්න තව ඉන්නවනේ මිනිස්සු ඉන්නවනේ තව ඉන්න බලන්න මේ ඉන්නවනේ හොඳ නෑනේ මිනිස්සු රස්තියාත් කරන්න මිස්ටර් කස්සලසේන නැද්ද නෑ කස්සලසේන නෙමෙයි සකලසේන Good morning, sir. Can't you make me out? I am Mr. Jonkler's son. There were a lot of people in my compartment. I couldn't get down from the train.
හරියන්නේ පොඩ්ඩක් එන්න සද්ද නැතුව. මිස්ටර් සකලසේන නේද? මේ මිස්ටර් සකලසේන නම් ගැලපෙන රස්සාවක්ද මන් දන්න මේක සම්මේ බැලුවේ ඒකයි. මම සර්ට කියන්නේ මම ආවේ මම රස්සාවක් කරන්න ඕන නෙවෙයි නිකන් මගේ තත්ත්වය. I want to keep my position. මගේ තත්ත්වේ තියාගන්න. මගේ තත්ත්වේ තියාගන්න මොකකට හරි හේතු වෙලා ඉඳයි මට උඩ කරන්නේ. ඒක කනුවකට හේතු වුණාම ඉවරනේ. වඩා ඉන්න කියවනේ දඟලන්න නැතුව තන. අයිය යෝනි. නෑ නෑ ඒ යාලිස් නේ මම. දැන් මේ එයා මෙතන වැඩ කරන්නේ නේද? නෑ නෑ අපේ මෙහෙම හිටපුවාක දැන් මේ මිස්ටර් සකලසේන සාමාන්‍යයෙන් සල්ලි පණන් තියෙන කෙනෙක්. සල්ලි පණන් තියෙන දැන් මම දුබායි එකේ මයි වයිෆ්. ඔව් දැන් මම එහිඳලා ආවේ. I have a lot of money. What a restaurant thing I am. නිකන් අර මම රස්සාව. දැන් මේ පවුල එහෙයි ජු. ඔව් පවුලේ. මොකද එහෙ කරන්නේ? යාලු ජොබ් එකක්. ජොබ් එකක් කිව්වේ මේ housemaid. මොකද? housemaid. housemaid. ඔව් හොඳයි. එතකොට දැන් මිස්ටර් සකලසේන මොනවද හින්ද? මම කලේ maid house. ඒක මං අහලා නැහැ. maid house That means ගෙවල් හදනවා maid house. කියන්නේ mason box. මේ දැන් මිස්ටර් සකලසේන maid house අර house. හොඳයි එහෙනම් අපි දන්න ලැවන්නම් මොකක් හරි ලියමනක් යවන්නම්කෝ. යන්න අපි මේ තේ එකක් හරි බීලා. මට? නෑ ඒ මොකුත් ඕනේ නෑ. ගිහිල්ලා එන්න. නෑ මොකක් හරි. නෑ මොකුත් ඕනේ යන්න. අපි දන්න ලැවන්න. අපි දන්න නෑ මම. ටිකට් බොන්න යන්න බෑ. යන්න කරුණාකරලා යන්න දැන් අපි දන්න ලැවන්න. මේ තමසට මේක කතාවක් නෑ. තමසට මේක අයිතියක් නෑනේ මම කතා කරේ මේ යන්න නේද කිව්වේ? මම ඉතින් යනවද නැද්ද? යන්න කිව්වහම හොඳයි මම බලාගන්න. ඉරන් පොඩ්ඩක් ඉර දුන්නාම ඒක කරගෙන එහෙම නෑ එල්ලවන්න ඕනේ. ඒ එල්ලන්න මයික්. හොඳයි හිතන්නද මේ කන්තෝරක් කියලා අරගන්න. මම බැලුවේ මේ තමුසේ අන්න ඒ වැඩේට නම් හොඳයි. කියනවා. ඔය මට ඕක තමයි කරන්න බැරි මේ මෙතන එන මිනිසුන් එලව ගන්නයි හරි අමාරුයි. එලවන්න කෙනෙක් නැතුව මම බයලන්න. හරි මං අද ඉඳලා තමුසේ ඒ වැඩේට දානවා. හරි බය වෙන්න එපා. හැබැයි එහෙම තනතුරක් දෙනවා නම් මට ලියවිල්ලකින් දෙන්න ඕනේ. හරි මම අස්සම් කරලා දෙන්නම්කො මේ තියෙනවා. සම්පූර්ණ බලය දෙනවා මම. සම්පූර්ණ බලය. දන්නවනේ එලවන්න ඕනේ මිනිසුන් එලවන්න ඕනේ. එලවන්න ඕනේ උන් මන් දන්නවා කවුද කියලා. මම එලවන්න මට සම්පූර්ණ බලය දෙන්න. ලියවිල්ලෙන්ම දෙන්න. ඔව්. දැන් මේක අනුව ඕනේ කෙනෙක් මට එලවන්න පුළුවන්. සම්පූර්ණ බලය දෙන්න. ඕනේ කෙනෙක්. ඔව්. මට ඕම කෙනෙක් නැතුව එලවන්න ඕනේ උන් මන් දන්නවා. මන් දෙන්න. එන්න බා කවුරු ඔක්කොම යනවා. ඔක්කොම යන්න කිව්වේ. යන්නයි කිව්වේ. ඉතින් අද වීඩියෝ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදියට අපිට වන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්න.